හරිම රසයි. නිවාඩු කාලේ ගෙදරට වෙලා ඉන්න පුංචි පැටවුන්ට රස කෑමක් හදමුද? මගේ චූටි පුතාට හදන විදිහ මං හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඔන්න මේකට සෝදලා පිරිසිදු කරගත්ත බිම්මල් ටිකක් ඕනේ. ලොකු කෑලි වලට කඩා ගන්න. පාන් පිටි, කහ, ඒ වගේම ලුණු චුට්ටකුත් එකතු කරන්න. කෝන් ෆ්ලවර් ටිකක් වැඩිපුර එකතු කරන්න. එතකොට තමයි ක්‍රිස්පි ගතියට අපිට මේක හදාගන්න පුළුවන් වෙන්නේ. ඒකටම ඔන්න බිත්තරයකුත් කඩලා එකතු කරලා මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මේ බැටර් එක ටිකක් ඝනකමට හදාගන්න ඕනේ. දැන් ඉතින් ලොකුවට කඩාගත්ත බිම්මල් ටික මෙන්න මේ මිශ්‍රණයේ තවරලා ගැඹුරු තෙලේ බැද ගන්න පුළුවන්. ඔයාගාව එයා ෆ්‍රයි එකක් තියෙනවා නම් එයා ෆ්‍රයි එකේ වුණත් මේක හදාගන්න පුළුවන්. නිවාඩු දවස්වලට ගෙදරට වෙලා ඉන්න චූටි පැටවුන්ට කඩේ තියෙන කේක කෑම ගෙනත් දෙනවට වැඩිය අපේම හදලා දෙන එක හරිම වටිනවනේ. Thank you අම්මා. කාලා බලන්නකෝ. හරිම රසයි. ඇත්තද?